හරිලා අපි 28 වෙනි ගාන බලමු. හරි. මේ ගාන කියන්නේ මෙන්න මෙහෙම සංවෘත කාමරයක් තියෙනවා. ඝන මීටර 75ක් සහ ආර්ද්‍රතාවය 75යි කියලා. දැන්ට තියෙන වාෂ්ප වල ඝනත්වය 0.04 කිලෝග්‍රෑම් ඝන මීටරයට. එකෙන් ඝන මීටරයක් ඇතුලේ එක ඝන මීටරයක් ඇතුලේ කිලෝග්‍රෑම් 0.4ක ජලය තියෙනවා කියලා කියන්නේ. ජල වාෂ්ප. ජල වාෂ්ප. හරිද? හරි. දැන් අපෙන් අහනවා මේක 175නේ. 100ක් කරන්න තව කොච්චර ජල වාෂ්ප එකතු කරන්න ඕනද? හරිද? අපි බලමු මෙතන තියෙන ජල ස්කන්ධය. දැන්ට පවතින ජල වාෂ්ප ස්කන්ධය. හරිද? ස්කන්ධය. මේ බලන්න. ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව. හරිද? හරිද? එතකොට ස්කන්ධය හොයන්න පුළුවන් ඝනත්වය පරිමාවය වැඩි කළානේ. ඝනත්වය වැඩි කිරීම පරිමාව ස්කන්ධය. හරිද? ඒ කියන්නේ රෝව v ගෙන් වැඩි කරාම එනවා m. හරි. එහෙනම් අපිට මෙතන තියෙන ස්කන්ධය හොයන්න පුළුවන්. දැන්ට තියෙන ඝනත්වය කීයද? 0.04යි. ඝනත්වය. ඒක වැඩි කරනවා පරිමාවයෙන්. පරිමාව 75යි. හරිද? එතකොට 3යි kg කියලා එනවා. හරි. දැන්ට පවතින කිලෝග්‍රෑම් 3ක්. අපෙන් අහනවා මේක 100ක් වෙන කොච්චර දාන්න ඕනද කියලා. හරිද? හරි. එතකොට අපි මේ දත්තයයි මේ දත්තය ඇසුරින් දැන්ට පවතින ස්කන්ධය සොයාගත්තා. හරිද? පවතින පුළුවන් උපරිම ස්කන්ධය හොයාගත්තා නම් උපරිම ස්කන්ධය මේ ස්කන්ධය අඩු කරාම තව කොච්චරක් එකතු කරන්න ඕනද කියලා හොයාගන්න පුළුවන්. හරි. අපි බලමු. තියෙන පුළුවන් උපරිම ස්කන්ධය හොයන ක්‍රමය කොහොමද කියලා බලමු. මේ බලන්න. අපි දන්නවා දැන්ට පවතින ආර්ද්‍රතාවය පවතින පුළුවන් උපරිම ආර්ද්‍රතාවයෙන් බෙදලා 100න් වැඩි කරාම එනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය. හරිද? පවතින ඝනත්වය උපරිම ඝනත්වයෙන් බෙදලා එහෙම නැත්නම් සන්තුෂ්ත ඝනත්වයෙන් බෙදලා 100න් වැඩි කරාම එනවා සාපේක්ෂ ඝනත්වය. හරිද? එතකොට අපි ρs කියන එක දන්නේ නැහැ. දාන්න පුළුවන් උපරිම ඝනත්වය දන්නේ නැහැ. දැන්ට තියෙන ඝනත්වය තමයි අපිට දීලා තියෙන්නේ. කීයද? 0.04යි. ඔක 100න් වැඩි කරාම අපිට දීලා තියෙන එක 75යි කියලා. සාපේක්ෂ ඝනත්වය. සාපේක්ෂ ආර්ද්‍රතාවය 75යි. ඒ කියන්නේ පවතින පුළුවන් මුළු එකෙන් දැන්ට පවතින ප්‍රමාණය 75යි. හරිද? හරි. එතකොට අපිට මේකේ ρs කියන එක ගන්න පුළුවන්. මේ ρs උඩට ගෙනිච්ච 75ට කියන. එතකොට 0.04 වැඩි කිරීම 100 බෙදීම 75. හරි මේ බිංදු දෙකට මේ දශම ස්ථානය කැපුණාම 4 බෙදීම 75ක් වෙනවා. හරිද? 4 බෙදීම 75යි kg m ඍණ 3යි. හරිද? මේ තමයි තියෙන පුළුවන් උපරිම ස්කන්ධය. ඒ කියන්නේ සන්තුෂ්ත වාෂ්ප ස්කන්ධය තමයි මේ ප්‍රමාණය. ඝන මීටරයක් ඇතුලේ. හරිද? මේ තියෙන උපරිම ස්කන්ධය නෙවෙයි උපරිම ඝනත්වය. හරිද? ඒක පරිමාවක් තියෙන පුළුවන් උපරිම ස්කන්ධය. එහෙම නැත්නම් උපරිම ඝනත්වය. හරිද? ρs කියන එක. අපිට ඒතර ρs එක දන්නවා නම් පරිමාය වැඩි කරාම තියෙන පුළුවන් ms එක හොයන්න පුළුවන්. ඒ කියන්නේ උපරිම ඝනත්වය පරිමාය වැඩි කරාම තියෙන පුළුවන් උපරිම ස්කන්ධය එනවා. උපරිම ඝනත්වය අපි දන්නවා 4 බෙදීම 75යි. හරිද? එහෙනම් අපි ඒක මෙතනින් ගමු. 4 බෙදීම 75යි. පරිමාව අපි දන්නවා 75 ඝන මීටර. 75. එතකොට අපිට එනවා තියෙන පුළුවන් උපරිම ස්කන්ධය කීයද කියලා. 75ට 75 ගපුවාම තියෙන පුළුවන් උපරිම ස්කන්ධය එනවා කිලෝග්‍රෑම් 4යි. හරිද? يعني මෙයාගේ තියෙන්න පුළුවන් කිලෝග්‍රෑම් 4ක්. හරිද? හැබැයි දැන්ට තියෙන කීයද? 3යි. එහෙනම් තව කොච්චරක් එකතු කරන්න පුළුවන්ද? එහෙනම් උපරිම ස්කන්ධයෙන් අඩු කරන පවතින ස්කන්ධය. එතකොට එනවා එකතු කළ යුතු ස්කන්ධය. හරි උපරිම ස්කන්ධය අපි දැන් හොයාගත්තා කිලෝග්‍රෑම් 4යි. දැන්ට පවතින ස්කන්ධය කිලෝග්‍රෑම් 3යි. එහෙනම් අපිට තව කොච්චරක් එකතු කරන්න ඕනද? කිලෝග්‍රෑම් එකක් තමයි එකතු කරන්න ඕනේ. ඒතර මේකේ පවතින පුළුවන් උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි. ස්කන්ධයෙන් කියනවා.
හරිද? මෙතන තියෙන පුළුවන් උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි. පවතින ස්කන්ධය පවතින එක 3 කිලෝග්‍රෑම්. බලන්න. අපිට මේකම මේ ඝනත්ව කියන එක පරිමාණ වලට ගේන්න පුළුවන්. මේ ස්කන්ධ වලට ගේන්න පුළුවන්. දැන් පවතින ස්කන්ධය උපරිම ස්කන්ධයෙන් බෙදලා 100න් වැඩි කරාම එනවා ඒත් සාපේක්ෂ ආර්ද්‍රතාවය. හරිද බලන්න. 3 බෙදීම 4 වැඩි කිරීම 100 කියන්නේ 75 175යි. පැහැදිලිද? එතකොට මේක ඝනත්ව අතර අනුපාතයෙන් ගන්නත් පුළුවන් ස්කන්ධ අතර අනුපාතයෙන් ගන්නත් පුළුවන්. හරිද?